2345 ශිෂ්‍යත්ව පන්ති ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු. වසර ගණනාවක් ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබතුමා ශ්‍රී ලංකා දීපයට මිනිසුන්ට සේවය කළා. රට බොහෝම පෙරෑරුම් තත්ත්වයකට පත් වුණා. ඒ වකවානුව තුළ අපි දැක්ක අධික පෝලිම් ඒවා මිනිසුන්ට අමතක වෙලාද මම දන්නේ නැහැ. සැතපුම් ගණන් පෝලිම් තිබුණා. මිනිස්සු පෝලිම් වල ඇදගෙන වැටුණා. සිමි නැති වෙලා වැටුණා. මරණයටපත් වුණා. පොඩි දරුවන් පෑගුණා. ඒ වගේම ඒ පෝලිම් වල ඉඳලා ඒ අයගේ අවශ්‍යතාවයන් කොහොමද සපුරා ගන්නවා. ගෙවල් ඇතුලේ ඒ ගෑස් සිලින්ඩර් පුරන්න පටන් ගත්තා. තවත් බොහෝ දේ පුරන්න පටන් ගත්තා. භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් යන අවස්ථාවේදී ඔබතුමා සියුනාගත්වය ලබලා දීලා ජනාධිපතිවරයෙකුගේ වගකීම ජීවිතේ කුමන්දයි තේරුම් අරගෙන ඔබතුමා ජාත්‍යන්තරයේ මහා ඉහළින් පිළිගන්න කෙනෙක්. ඔබතුමා සුළුපටු කෙනෙක් නෙවෙයි. ජාත්‍යන්තරයේ බොහෝ දෙනෙක් ඔබතුමා පිළිගන්නවා.
ඔබතුමා ජාත්‍යන්තරයෙන් කතා කළා මගේ රටට මෙවන් විපත්තියක් දීගෙන යනවා මේ විපත්තියෙන් මගේ ජනතාව පෙරලා දෙන්න මගේ කන පිට විශාල වගකීමක් රැකගලා තියෙනවා කියලා ඔබතුමා ප්‍රකාශ කරලා මම හිතනවා ක්‍රමක්‍රමයෙන් මිනිසුන්ගේ දුක් නිවල මිනිසුන්ගේ හදවතට විශ්ලේෂණය කියලා දැනසිල්ලක තියලා එක්තරා මට්ටමකට සාමකාමී මට්ටමකට ආර්ථිකය යම්කිසි මට්ටමකට ගෙනල්ලා මේ රට එකතැනකට ගෙනාවා අපේ ඉන්නකෝ අපේ අඩවි ජනාධිපති අපේ කණින් සම්මෙතුමනි ඒවා මිනිස්සුන්ට හොඳට මතක තියෙනවා එනිසා ඔබතුමා දේශපාලනය කියන්නේ කුමක්ද දේශපාලනයේ ගිය යුත්තේ කුමක්ද ඒක තමන්ට ආභරණයක් නෙවෙයි තමන්ට උරුමයක් නෙවෙයි මේ ජනාධිපතිකම කියලා කියන්නේ ජනාධිපතිකම ප්‍රධානාසේ පත්ුනෙන් පස්සේ ජනාධිපතිවරයෙකුගෙන් රටට වෙන්න ඕන ඒ සේවය කල්පනා කරලා ඔබතුමා විශාල වැඩසටහනක් සිදු කළා කියන එක ඉතිහාස ගත වෙලා තිබෙනවා එනිසා ඔබතුමාට වශයෙන්ම ජනතාවට වටිනවා මිනිසුන්ට වටිනවා මිනිස්සු ඔබතුමාට ගරු කරනවා ඒ වගේම ඔබතුමා මේ පැත්තේ දේශපාලන වශයෙන් ගත්තාම ඒ විදිහේ ප්‍රගමනයක් ඒ විදිහේ ජීවයක් අපිට දකින්න ලැබෙන අතර ඔබතුමා ශාස්ත්‍රික පැත්තෙන් ගත්තාම ශාසනයේ අභිවෘද්ධියට බොහෝ සේවාවන් සිදු කරන කෙනෙක් ඔබතුමාට දැන් මේ අවස්ථාව සිහිපත් වේ ඔබතුමාට සතුටක් දැනේ අර රංගවන් පාටින් බබලන මේ රංගවන් පාටින් බබලන මේ රංගවන් අනුදිහා බලාපොරොත්තුවක ඔබේ හිතට දුක් සතුටක් දැනේ ජය ශ්‍රී මහාංගුරන් වහන්සේගේ දෙවිනි රංගවැට අධිපූජ්‍යගේ වර්තමාන අනුස්ථානාධිපති නායක මහාවංශ වහන්සේගේ අපවත් වී වදාළ අනුස්ථානාධිපති අපේ පරිවේග ශ්‍රීනිවාස නායක මහාවංශ වහන්සේගේ ඉල්ලීම මත ඔබතුමා මේ දෙවිනි රංගවැට නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කළා කියන එක අපි මේ අවස්ථාවේ සිහිපත් වෙනවා. ඔබතුමාට එම මැතිණියටත් ඔබතුමා පසුපස සිටින ඔබට මහා ශක්තියක් වෙන ඔබේ මේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාට පොදුවේ ගත්තාම අපේ මේ රට බේරාගත්ත මේ භයානක අවස්ථාවේදී මේ සංවත්ව අවස්ථාවේදී අපේ ත්‍රිවිධ හමුදාව ජීවිතය පරදවල තිබලා කටයුතු කරේ එදත් එහෙමයි අදත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ ඒ අය ජීවිත පරදවල තිබලා තමයි මේ ජනතාව බේරාගත්තේ එනිසා මේ හැමදාම මේ රටේ අහිංසක ජනතාව ඕනි දෙයකට විතර ආසන්න වෙ ඉන්නවා ඒ අහිංසක ජනතාවට එවැගේම මේ අවතන් වෙලා ඉන්න අද තවත් ඇදී වර්ෂයේ පිටින් සිටින ගෙවල් දොරවල් වල තවත් මඩ සුවඳේ එහෙමම ආග්‍රහණය කරමින් ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ සියලු දෙනාට මේ ආශිර්වාදයන් ලැබේවා නිදුක් නිරෝගී භාවය ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් චිරජීවනයේ සෞභාග්‍ය වාසනාව සම්පත සම්පත ආරක්ෂාව සැලසේවා කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා කියන අදිටින් තමයි මේ පිටුමට උන්වල සම්බන්ධ වෙන්නේ ඒ පිට අපේ අධිකාරෝ හිමි ජනාධිපති ඇතුළු උන්වගේ කාර්ය මණ්ඩලයට අහිංසක ජනතාවට මේ ආශිර්වාදයේ ඒ ආකාරයෙන් ලැබේවා 2026 වසර වාසනාවන්ත පුණ්‍යවන්ත සුබ වේවා කියලා අපේ නායක මායිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා
මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට ආශිර්වාද කිරීම සඳහා අපේ බෞද්ධ කවුරු කැමති තමන්ගේ ජීවිතේ මොන දේ සුබ අසුබ මොන දේ ලැබුණත් අටමත්තාන බොහොමඩ ඇවිල්ලා සිනමා හාමුදුරුවෝ ළඟ මහා සෑය ළඟ මෙවැනි පුදු පූජා සිද්ධ කිරීම අපේ බෞද්ධ ප්‍රතිකාරයේ පටන් පුරුදු කාර්යය. ඒ සතරමයි අපේ රටේ ඒක උද්දායක අටවි ජනාධිපතිතුමා වශයෙන් අපේ රටේ ජනාධිපතිතුමාණන් තමන්ගේ දේශපාලන ජීවිත කාලය තුළ ඔබතුමා මේ රටේ අටවි ජනාධිපතිවරයාට පත් වෙලා ඉන්පස්සේ ආරක්ෂක සමාජ ධූරය ඒ වගේම ඉන්පස්සේ කාන්තා ළමා කටයුතු ඒ ධූරය ඒ වගේ සමාජ සල් බල ගැනීම අමාත්‍ය ධූරය ඔබතුමා දරා ඇති අතර වසර 32ක් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දරමින් ඔබතුමා අගමැති දේශ ආණ්ඩු 6කට ඔබතුමා නායකත්වය දීලා තියෙනවා. වසර 18ක් තරම් කාල ඔබතුමා විපස්සනායක ධූරය දරලා තියෙනවා. 1970 ඔබතුමා කරණී ආසනයේ ඉජාබ සංවිධායක ලෙස ඔබතුමා දේශපාලන ආරම්භ කරන අතර ඉන්පස්සේ 1985 බීගම නිදහස් වෙන කලාපයේ පිළිදවීම ජාතික තරුණ සේවා සභාව පිළිදවීම ශ්‍රී ලංකාවේ පාසල්වල මුලින්ම IT කොම්පියුටර් තාක්ෂණය වගේ අධ්‍යයන ආරම්භ කිරීම ඒ වගේම ඒ ආදී ඔබතුමා අපියුක්තිය නොවි මේ රටේ යහපත වෙනුවෙන් අපමණ සේවාවක් සිදු කරලා තියෙනවා. එමනම් ඒ රටේ කරපු සේවාවන්ගේ අනුභවයට අපේ රටේ හිටපු අටවි ජනාධිපතිතුමා අපේ රජතුමාණන්ට දයාබර බිරිඳ අපේ මහාචාර්යපේ මෛත්‍රී වික්‍රම මැතිණිය ප්‍රධාන කරගත්තෝ. ඒ හැම දිනාටම නම් තුල හැම දිනාටම බුද්ධ හදේ රත්නත්‍රයේ ආශිර්වාදය සෝවාසු දහසක් ධර්මස්කන්ධ අනුභව ප්‍රාර්ථනා කරන අතර මේ මොහොතේ සිදු කරන පින්කුසල් දෝසතුන් දකින දෙවියන් අනුමෝදන් වේවා. මහා භූපේ රකින ආරක්ෂා කරන දුකම දිව රාජයා ප්‍රධාන කරගත්තෝ.
අපේ රටේ පැතුමාන ප්‍රධාන කරගත්තෝ හැම දිනාගේම ජීවිත ආරක්ෂා කරන, පොදුපිටිය ආරක්ෂා කරන, ගියද රැඳෙන තම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් සතුරු සන්තෝෂ වේවා. ඒ වගේම ඔබතුමාගේ මෙන්න මෛත්‍රී පැතියකින් අපි පර දෙපැත්තේ වර්ග පරම්පරාවකට උභය කුල පඤ්ඤාත් වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. අපේ පැතුමාණන් මෛත්‍රී ප්‍රධාන කරගත්තෝ ඒ ද්‍රෝණතරන් ධාතුන්ගේ අනුභවයෙන් අපි බුද්ධ පූජා සිදු කරන ගමත පූජා සිදු කරයාමි සුගතං ලෝකෙන්දං නරාසබං සුගන්ධං සීත අදිවාසේ තුනෝ භම්මේ දේශජ්ජං පරිකම්පිතං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ අනිසාමේත සම්මේ මෙත්තං අයං රතනං පනීතං නමෝ සමන්නත්ති තථාගතේන ඉදං පි බුද්දේ රතනං සුසබ්බ බුද්ධානු පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාශත්ථාච දේවානාග මහිත්‍තිකා රටට අවැසි